ඔයා වැඩකාර ඩ්‍රයිවර් කෙනෙක්නේ. එහෙනම් බලමු. රූපයේ දැක්වෙන මන්සන්දියේදී ශ්‍රී ලංකාවේ මාර්ග නීතියට අනුව මුලින්ම යා යුත්තේ කවුද? අවසානයේට යා යුත්තේ කවුද? පිළිවෙල කමෙන්ට් කරන්න. අද අපි බලමු ඔබේ IQ මට්ටම කොහොමද කියලා. කියන්න බලංග මේ කාර් හතරෙන් කුමන කාර් එකටද පෙට්‍රල් ලැබෙන්නේ කියලා. හැබැයි උත්තර දෙන්න කලින් හොන්නටම බලන්න. මේක ඔයා හිතන තරම් ලේසි නෑ හොඳේ. හැබැයි ඔයාට ටිකක් ෂාප් බ්‍රේන් එකක් තියෙනවන තප්පර 30ක් වගේ ඇතුළතම හරි උත්තරේ අල්ලගන්න පුළුවන්. පොඩි ට්‍රයි එක දීලා බලන්න. මේකට තව ටයිල් කැබලි කීයක් ඕනද කියලා කියන්න බලන්න. ටිකක් හිතලා බලන්න. ඔයාට මේකට හරිම ආන්සර් එක දෙන්න පුළුවන්ද කියලා. මෙතන තියෙන ග්ලාස් 7න් වතුර සම්පූර්ණයෙන්ම පිරෙන්නේ මොන ග්ලාස් එකකටද කියලා කියන්න පුළුවන්ද? පුළුවන් නම් ඔයාගේ ආන්සර් එක කමෙන්ට් කරන්න. හොඳට බලන්න. මේ පුංචි බලු පැටියා බොන්නේ මොනවද කියලා ඔබට හරියටම කියන්න පුළුවන්ද? පුරුවන් නම් කියමු බලන්න නිවැරදිම උත්තරය. මේ පින්තූරේ ඔයාලට පේන්නේ අලියෙක් සහ බල්ලෙක් ඉන්නව නේද? ඔව්, ඒක හරි. ඒ වගේම මේකේ අශ්වයෙකුගේ මුහුණක් තියෙනවා. ඒක ඔයාලට හොයාගන්න පුළුවන් නම් ඔයා සුපිරි. තියෙන තැන කමෙන්ට් එකක් දාන්න. මේක ගොඩාක් අයට වැරදෙන එකක්. හැබැයි ඔයාට නම් chance තියෙනවා. S2ත් මොලේත් ෆුල් පවර් දාලා හිතන්න. ඕනේ නම් දෙපාරක් නෙමෙයි 3 පාරක්වත් බලන්න. එහෙනම් කියන්න බලන්න මෙතන 8 ඉලක්කම් කීයක් තියෙනවද? හරි ආන්සර් එක දීලා ඔයා වැඩක් කියලා ඔප්පු කරන්න. ඔයා හිතන විදියට මෙතන හරියටම ගිනිකුරු කීයක් තියෙනවද? දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. පොඩ්ඩක් ඉන්න. Facebook එකේ උඩට යනවා යටට යනවා නේද? ඒකට කමක් නැහැ. ඔබේ IQ මට්ටම අනුව ඔබට කොච්චර දුරට හිතන්න පුරුවන්ද බලමු පොඩ්ඩක්. එහෙනම් කියන්න බලන්න කාටද කෝපි බොන්න පුරුවන් වෙන්නේ මේ 4 දෙනාගෙන්? ඔයාට හිතන විදිහට මේ වතුර බවුසර් 3න් ඉස්සරහට යන්නේ මොන වාහනයද? මන් දන්නවා ඔයාට හොඳට හිතන්න පුළුවන් කියලා. හැබැයි ගොඩක් අය වැරදියට ගන්නවා. බලමු ඔයාට හරි මේක කියන්න පුළුවන්ද කියලා. ඔයාට එකපාරට බැලුවාම මෙතන තියෙන එකම අංකය විතරක් කියලා පේනව නේද? නමුත් ටිකක් හොඳින් අවධානයෙන් බැලුවොත් මෙතන වෙනස් අංක තියෙනවා. එහෙනම් කියන්න බලන්න. වෙනස් අංක කීයක් තියෙනවද? ඒ අංක මොනවද?